අරගෙන මේ ස්ථානයට පැමිණීම සඳහා මේ මහා පල්ලියෙන් මෙහෙවන අපි පොඩි පල්ලිය තමයි මේක. තවමේ තියෙන පල්ලිය. අපිට දන්නවා හැම මුස්ලිම් කට්ටියම පස්වතාවක් ඥාත්‍නා කරන එක අනිවාර්යයි. ඔයගොල්ලෝ දන්නවා පස්වතාවක් ඥාත්‍නා කරන්න ඕනේ. ඒ යාඥා කිරීමට සුදුසු තැනක් වශයෙන් තමයි මේ මෙතන අපි හදලා දීලා තියෙන්නේ. අපේ මහපල්ලිය තියෙන්නේ පල්ලිපොරව මහපල්ලිය. ඒක තමයි මේ දේශනාව ඔක්කොම පාත්වන්නේ. හැබැයි පස් වේලට මෙහි අපේ ටවුමේ ඉන්න අනිත් මුස්ලිම් ජනතාවට ඒගොල්ලන්ගේ ගමට ගිහිල්ලා යාඥා කරන්න බෑ. ඒගොල්ලන්ට පහසුවක් විදියට තමයි මේක හදලා දීලා තියෙන්නේ. අපිට දන්නවා ඒ පස්වතාවෙම අල්ලාහු අක්බර් කියලා තමයි අපි ඒගොල්ලන්ට අඬ ගහන්නේ. ඉතින් අල්ලාහු අක්බර් කියන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ අපිට ගොඩාක් වටිනවා. මේ ලෝකේ තියෙන හැම එකකටම වැඩිය අල්ලාහ් දෙවියන් වහන්සේ තමයි ලොකුයි කියන එක තමයි අපේ විශ්වාසය. ඉතින් අල්ලාහු අක්බර් කියලා ඒක අඬ ගහලා ඊට පස්සේ අපේ යාඥා කිරීම සඳහා මේ යාඥා කිරීම සඳහා ඕගොල්ලෝ වහාම මෙතනට පැමිණෙන්න ජයග්‍රහණය ලැබෙන්න ඕගොල්ලෝ මෙතනට එන්න කියලා තමයි අපි එතෙන් අඬ ගහන්නේ. ආවට පස්සේ මෙතනින් විනාඩි 10ක් 15ක් විතර යාඥාව අපි පාත්වනවා. ඒකේ මෙතුමා තමයි අපේ මෞලවිතුමා. මෞලවිතුමා ඇවිල්ලා එයා ඉස්සරහා ඉඳලා තමයි ඒ යාඥාව පටන් කරගෙන යනකොට පිටිපස්සේ අපි පිළිවෙලට ඉන්න ඕනේ පොලිමේ. හරිද? ඉඳලා එයාව අනුගමනය කරලා තමයි හැම දෙයක්ම කරන්න ඕනේ. හරිද? එයා මේ කරන විදියටම අපි කරලා ඉවර වුණාට පස්සේ අපිට මේ දීලා තියෙනවා ඕගොල්ලෝ භාවනාව කරනවා වගේ මම ප්‍රාර්ථනාව කරනවා. අපිට එදිනෙදා දවස්වලට ඕන දෙයක් අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා අපි කරන එක තමයි මේකේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ. මේ පළවෙනියටම අපි යාඥා කරලා ඉවර වෙලා අස්තගෆිරුල්ලාහ කියන එක සමාව ඉල්ලනවා. අපි යාඥා කරනකොට අපේ මනස සම්පූර්ණයෙන්ම මේ යාඥා කිරීමෙන් දෙවියන් වහන්සේ සිහිපත් කිරීමෙන් තමයි ඒක තියෙන්නේ. හරිද? ඒකේ අපිට මේ එදිනෙදා වැඩවල නැත්තම් බිස්නස් වල නැත්තම් වෙන වැඩවල තියෙන්න බෑ. ඒ විනාඩි 10 තුළ සම්පූර්ණයෙන්ම අපේ මනස ඒකේ තියෙන්න ඕනේ කියන එක තමයි අපේ විශ්වාසය. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි ඒක වෙන්නේ නැත්තම් සමහර අඩුපාඩු තියෙනවා නම් ඒකට සමාවක් ඉල්ලලා තමයි මේ අපි මෙතන කරන්නේ. එතනින් එහාට අපි අල්ලාහුම්මා ලා මානි අලිමාතේත කියලා කියනවා. දෙවියන් වහන්සේගෙන් අපි කියනවා ඉල්ලනවා යම් කිසි දෙයක් අපිට මේ ලෝකේ ලැබෙනවා නම් ඒක කාටවත් නවත්තන්නත් බෑ. හරිද? නැවතුණා අපිට යම් කිසි දෙයක් ලැබෙන්නේ නැතුව ඒක කාටවත් දෙන්නත් බෑ. හරිද? ඒ සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේට බාරයි කියලා තමයි දෙවියන් වහන්සේට අපි කියන්නේ. හරිද? කියලා එදිනෙදා දවස්වලට අපිට ඕන ආරක්ෂාව. හරිද? අස්වාකට දුර වෙලා යන්න. ඒ වගේ හැම දෙයක්ම අපි මේකෙන් ඉල්ලලා තමයි ලබා ගන්නෙ. ඉතින් විනාඩි 10 15ක් විතර අපි යාඥා කරුවාට පස්සේ තම තමන්ගේ වැඩවලට තම තමන් යන්න පුළුවන්. හැබැයි පස්වතාවට අනිවාර්යයෙන්ම පල්ලියට එන්න ඕනේ. කාට හරි එහෙම ලෙඩක් වුණා නම් කොහේ හිටියත් කමන්නේ ඇඳේ හිටියත් කමන්නේ. හැබැයි යාඥාව එයාට කරන්න නැතුව ඉන්න බෑ. අනිවාර්යයෙන්ම මේ පස්වතාවට කරන්න ඕනේ. එයා මනස සුද්ධ කරගන්න ඕනේ. එතනින් එහාට දැන් අපි මෙතන යාඥාවට එන්න ඉස්සරලා පවිත්‍රතාවය අනිවාර්යයි. හරිද? අපි අතපය සුද්ධ කරගෙන තමයි මෙතනට අවිල්ලා අපේ යාඥාව කරන්න ඕනේ. ඉතින් ඒ අපේ විශ්වාසය තමයි මේක අනිවාර්යයෙන්ම කරන හැම මිනිහෙක්ම ස්වර්ගයට යනවා. හරිද? එයාට යහපතක් ලැබෙනවා. එයාට දිව්‍ය ලෝකේ හොඳ තැනක් ලැබෙනවා කියලා. කවුරු හරි ඒක මගහැරලා ගියා නම් කරන්නේ නැතුව හිටියා නම් එයාට අපාය ලැබෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. ඕකේ. එතකොට දැන් පිට වෙළඳාම යනවා. එතකොට අපි හිතමු මේ ප්‍රදේශයේ පල්ලියක් තිබුණ නැහැ සිකුරාදාට. ඒ වෙනකොට එයාලා මොකද කරන්නේ? සාමාන්‍යයෙන් සිකුරාදා දවස්වලට ඒගොල්ලන්ට කොහේ හරි පල්ලිය තිබුණා නම් එතන ගිහිල්ලා යාත්‍රා කරන්න පුළුවන්. එහෙ නැත්තම් එයාට අනිවාර්යයෙන්ම මේ මඟ පෙන්වලා තියෙනවා අපේ ආගම අනුකූලව. එයාට අපි සාමාන්‍ය දවස්වල කරනව නේද අර 12ට කරන්නේ ඒක සාමාන්‍යයෙන් කරගන්න පුළුවන්.
හැබැයි එයා කොහොම හරි එහෙම තැනක් තිබුණා නම් ඒ දේශනාවලට එයා යන්නම වෙනවා. යන්නම ඕනේ. ඒක අනිවාර්යයෙන් කරලා තියෙනවා. දැන් එක්කෙනෙකුට දැන් මෙහෙම කියමුකෝ. දැන් පස්වතාවක් මෙතන අනිවාර්යයෙන් වෙන්න ඕනේ. හැබැයි යම්කිසි හැකියාවක් අයකට නැත්තම් එක්කෝ එයා ලෙඩ වෙලා නැත්තම් ඉස්පිරිතාලේ හිටියනම් ඉන්න බෑනේ. දැන් ගෙදර හිටියනම් එයාට ලෙඩක් වුණා නම් ඉන්න බෑ. ඒ දවස්වල එයාට මේ අපි උගන්වලා තියෙනවා. අපි දහම් පාසලේම උගන්වලා තියෙනවා. ඒ ආඥාව තනියම කරගන්න. ඒක තනියම කරගන්න පුළුවන්. ඒතර කාන්තාවන් කොහොමද? කාන්තාවන්ට එක්කෝ අපිට දැන් සාමාන්‍යයෙන් කාන්තාවන්ට වැඩියෙන් ඒගොල්ලන්ට මේ ගෙවල් වල යාඥා කිරීමට මේ ට්‍රේන් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අපි ඒක දහම් පාසල් වල අවුරුදු 6 ඉඳලා 10 වෙනකන් අනිවාර්යයෙන්ම දහම් පාසල් යනවා. අපේ පල්ලි වල පවත්වන අර දේශනා වලට ඒගොල්ලන්ට අපි කියලා දීලා තියෙනවා මෙහෙම තමයි යාඥා කරන්න කියලා. ඒක ඒගොල්ලෝ ගෙදරින්ම කරගන්නවා. ඒගොල්ලන්ට පල්ලියට ඇවිල්ලා කරන්න ඕනේ නම් ඒගොල්ලන්ට පාසුකම් දීලා තියෙනවා. සෙපරේට් කරලා එතන ඇවිල්ලා ඒගොල්ලෝ යාඥා කරලා යන්න පුළුවන්. දැන් මේ පල්ලිය නම් ඒ වගේ මේ තැනක නෙමෙයි මහ පල්ලිය තියෙනවා. ඒගොල්ලන්ට තනියම කරගෙන යන්න. ඒගොල්ලන්ට ඕන වෙනවනේ එතනට ඇවිල්ලා කරගන්න පුළුවන්. එතකොට දැන් අපේ නම් පිළිම තියෙනවා, ටැමිල් කට්ටියගෙත් පිළිම තියෙනවා. ඔබතුමාලගේ කොහොමද හිතින් අදහනවද කොහොමද ඒක? ඔව් හැම ආගමකේ කියලා තියෙනවා නේද මේ දෙවියන් වහන්සේ කියලා එකක් ඉන්නේ කියලා. ඒ දෙවියන් වහන්සේට කොහොමද කියලා කාටවත් දන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ විශ්වාසය අල්ලා දෙවියා කියන්නේ කෙනාට කොහොම කියලාගෙන අපිට දන්නේ නැහැ. හරිද? හැබැයි එයාට අතක් තියනවා කියලා කුර්ආනේ කියලා තියෙනවා. හැබැයි කොහොමද කියලා අපිට දන්නේ නැහැ. හරිද? ඒක අපිට මවලා හෝ නැත්නම් ඒක අපිට ඉමේජිනේෂන් එකක් කරන්න බෑ. හැබැයි අල්ලා දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන එක ඒක තර්කානුකූලව නැත්නම් විද්‍යාත්මක වශයෙන් අපිට දැනගන්න පුළුවන්. මොකද මේ ලෝකේ තියෙන හැම එකක්ම ඉබේම වුණ එකක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ පිටිපස්සේ ඒක හදන එක්කෙනෙක්. ඒ වගේ දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන එක ඒක අල්ලා දෙවියන් වහන්සේ තමයි කියන එක තමයි අපේ විශ්වාසය. ඒ විශ්වාසය මනසේ තියාගෙන තමයි අපි යාඥාව කරන්නේ. එතකොට දැන් ওই විශ්වාසය කියන එක බුදුදහමෙත් තියෙනවනේ. එතකොට දැන් අපි හොඳ දේ කරොත් අපිට හොඳ දේ ලැබෙනවා කියනවා, විශ්වයෙන් ලැබෙනවා කියලා කියනවා. එතකොට ඔබතුමන්ලා ආගමෙත් ඒ වගේ තියෙනවද? හොඳ නරක කියන එක. හොඳ නරක දැන් මෙහෙම තමයි අපේ හොඳ නරක කියන්නේ එක ආගමවල මේ වෙනස් වෙන්න පුළුවන්. අපේ කියන්නේ හොඳ දෙයක් කරා නම් ලබන ආත්මේ කියලා එකක් අපේ නෙමෙයි. ඒක ඉතින් රිබෙත් එක තියන්නේ මේ බුද්ධාගමේ තියෙන වෙන්නේ නැති. අපේ තියෙනවා මරණයට පස්සේ තව ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝකයක්. ඒ ලෝකේ අපිට ස්වර්ගය ලැබෙනවා. හැබැයි මෙහි අපි ජීවත් වෙනකොට මේ පව් කරා නම් නැත්නම් වැරදි වැඩවල වෙනින් කරා නම් එයාට අපාය ලැබෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. ඒකෙන් තමයි හොඳ නරක වෙනස වෙන්නේ. හොඳ කරපු කට්ටියට ස්වර්ගය ලැබෙනවා. ඒක නරක විදියට මේ ලෝකේ හැසිරුණු අයට ඒගොල්ලන්ට මේ අපාය ලැබෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. ඔබතුමාගේ නමයි ඒ ටිකත් මට කියන්න. මම රිල්වන් මොළේතුමා මහපල්ලිය සභාපති හෙම්මාදරව පල්ලිපෝරුව මහපල්ලිය. අපේ තිබෙන පොඩි පල්ලියක් තිබේ නගරේ. ඒ පල්ලිය සාමාන්‍ය 30 35කට ප්‍රමාණයක් තමයි සාඥා කරලා ඉඩ තිබුණේ. පස්සේ ඒ ඉඩමේ අපේ අලුත් අපේ දේශ සමුදාය විසින් ඉදමාගේ පියා වෙනුවෙන් අපේ මේ ඉඩම ලබා දීලා දැන් මේ මුළු මේ නගරේ තියෙන අපේ දේවස්ථානයේ සාමාන්‍ය 150ට වැඩි ප්‍රමාණයකට දැන් සාඥා කරලා ඉඩ ප්‍රස්තාව අපි ලැබිලා තියෙනවා. ඒක ඉතින් සතුටුයි කරා. ඔව් ඉස්සර එක කොටසක් පමණයි තිබුණේ. ඉස්සර තිබ්බේ සාමාන්‍යයෙන් අපිට එක කොටසකට 30ක්ද 35ක 40කට වගේ පොඩි කට්ටියකට තමයි ඉඩ තිබුණේ. දැන් මේක සාමාන්‍යයෙන් කෝටි එකමාර දෙකට විතර විශාල මේ ප්‍රමාණයකට වියදම් කරලා හදලා තියෙනවා. අවුරුදු දෙකමාරක් විතර වියදම් කරලා හදලා තියෙනවා. ඒ නිසා දැන් විශාල ඉඩ ප්‍රමාණයක් තියෙන විශාල නගරයේ සීල දලාන විශාල පාසුවක්. අනෙක් විශේෂයෙන් කියපුවාම හෙම්මාතකම නූරලිය ගම්පලන කට්ටියට බහැලා ඒගොල්ලන්ට නමස්කාර කරලා හොඳ අවස්ථාවක් ලබා නගරේ තියනවා කියන එක අපි දෙම සතුටින් ප්‍රකාශ කරනවා.